මම ප්‍රශ්නයක් අහනවා. Android ද Apple ද? Android bro. මේ මාව විකුණන්න බෝ දැන් මෙයාරද මුගේ vlog එක බලපල්ලා කියන ලංකාවේ ලොකම මේ මොනවද YouTube එකට hotspot දුන්නා කියලා. මම මේ YouTube එකට දානවා හරිද? TV මු රෙකෝඩ් කරනවා. යනවා. තුන්ට යනවා. මම යෝෂිත මම මිගම මොනවද කියන්නේ එහෙම කියන්න බෑ අපි මොනවද කියලා දැන් මේ මල්ලි මාව හම්බෙලා vlog එකක් හදනවා කියලා මගෙන් මේ voice cut එකක් ගන්න ඕන මට කියන්න දෙයක් නෑ මම මොනවද කියන්නේ කියලා මේ හේතුවේ මේ උඹ වක් කර කියපන් මොනවාගේ මේ අර ඩයලොග් එකක් මල් වෙක් කියන ඔබ කියන එක ඇහෙනවද ඇහෙන හොඳට ඇහෙනවද සිනාල නයිස් YouTube views කොහොමද වැඩිම ගින් දෙන්නේ 7000 එන මාවක මේ මාව විකුණන්න බෝ දැන් මෙයාරද මුගේ vlog එක බලපල්ලා ඔබ මොනවද කතා කරන්නේ මම vlog දැන් අපරම දාන්න බනේ ඔව් වැඩ නැහැ හරි thank you වෙනා මොකද 2025 we hope to have an absolutely great time right here at මම ප්‍රශ්නයක් අහනවා. Android ද Apple ද? Android bro. ඉතින් Android. උදාහරණයක් පෙන්නන්න. අපි ගාම පොටක් කරනවා. හරි. Right, so until I get my දැන් මචං ලෙන්ස් එක මොනවාරි තියෙනවා. Android. මේ නෑ ඒව නෑ මම මේ Android පසින්දු ඉන්නේ. හරිද මේක එඩිට් නැතුව ගහපු එකක්. අපිට පේනවා මෙතන තියෙන 17 Pro Max එක. ඉතින් ලයිට් කරනවා. මේ ෆොටෝ එක ගහන්න පුළුවන් ජීවිතේට. ඒ ෆොටෝ එක ලස්සන නෑ Apple phone එකේ ලයිට් එක නැත්නම්. කොහොමද ඒක? මේ සෙට් එක බලන්න. ආපු ගමන් ලොකු කැමරා දෙනවා අතට බල බල ඉන්න. මේක හොඳ YouTube කෙනෙක්ගේ කැමරාවක් තමයි. අර අයියා. මගේ කන්ටෙන්ට් එක බැලුව ලක්ෂ 6ක් විතර මට කියලා දෙනවා. ඔව් කටක් ගාලා දාලා. හැමදේයි අම හොට්ස්පොට් දෙන්න. දීලා ගියා නම් ලංකාවේ ලොකම මේ මොනවද YouTube එකට හොට්ස්පොට් දුන්නා කියලා. මේක ලක්ෂ 16ක්. මේ කපල් එක වෙන් කරන එක මම නෙමෙයි කරන්නේ මගේ කැම් එක අරන් ගේ වෙන්නේ මගේ කැමරාව එක අරගෙන යනවා මේ අවස්ථාවේදී අනේ මගේ කැමරාව තියෙන්නේ all the free gifts that you know ඔයාලගේ හැම පොතක්ම දැන් දැක්කනේ කවුරුත් පුරවලා පේනවනේ ගයිස් මේක තමයි කැම් එක යන්න දෙයක් නැහැ. ඔටෝ දාලා ගහන්න ලක්ෂ 40. ලක්ෂද එකයි charge එකේ. හා? ඒ අනිත් එක කියන දීපෝ. මේ ඔටෝ දාලා ගහන්න හා? ඔටෝ දාලා ගහන්න ඔටෝ නෙමෙයි මොනවද දාලා ගන්නවා charge එක. කියන්නේ මේ වීඩියෝ එනවා කොහොමද සෙටින් එක මේක හැමදේම එකකින් කියන බැටරි charge කරලා ඉන්නේ charge එක. හැබැයි මිල්කිරි එක එතනින් එනවා කියලා පෙන්නනවා ඇප් එකෙන් බලලා
එනවා රැට ගිහිල්ලා රැට 8:00 වගේ එනකොට කාලා ආයි ඒ ලොකේෂන් එකටම ආවා. ඇවිල්ලා එතන ඉඳලා තමයි මේ ෆොටෝස් ටික කරන්නේ. මේ අපිට පේනවා මිල්කි වේ එක ලස්සනට පේනවා. පල්ලෙහා තියෙනවා නූබ්‍රා සිංගල් එක්ස්පෝෂර් එකක්, තප්පර 25ක එක්ස්පෝෂර් එකක්. වයිඩ් ඇන්ගල් එකකින් ෂූට් කරලා තියෙන්නේ. ඊට වැඩිය ගොඩක් වයිඩ් මම මේක ක්‍රොප් කරලා තියෙනවා. ඊට වැඩිය ගොඩක් වයිඩ් වෙලා තියෙන්නේ. මොකද මගේ 60 mm එකේ ඊට වැඩිය ලොකු එකක් කව් වෙනවා. එතකොට ක්‍රොප් කරලා අරගෙන තියෙන්නේ හොඳටම පේනවා. ඒකින්ද ඒ තරම් අහස ක්ලියර්. මිල්කි එකක් වගේ අරනවා පොඩ්ඩක් ලයිට් පොලියුෂන් ගන්න පාඩු ලොකේෂන් එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ මොකද හද නැති